ආයිබෝවන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ස්ටඩි විත් YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා online research sheet එක කොහොමද හරියටම download කරගන්න කියලා පියවරෙන් පියවර. වීඩියෝ එක යන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි ඔයා අපේ channel එක තාමත් subscribe කරන්නේ නැති කෙනෙක් නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ bell icon එක click කරලා පුංචි support එකක් දෙන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ට බලන්න. ඔයාගේ Facebook account එකේ WhatsApp වල මේක share කරන්නත් අමතක කරන්න එපා. දැන් අපි යන් වීඩියෝ එකට. මෙතන ඔයා සර්ච් කරගන්න ඕනේ www.donest.lk කියලා. මෙන්න මේ උඩ මෙන් රිසර්ච් එක ගන්න ඕනේ. මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ උඩම තියෙන එකට. ඔයාලට මෙතනින් තෝරගෙන යන්නත් පුළුවන්. ඒත් මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මේක අපි විභාග ප්‍රතිඵල වෙබ්සයිට් එකම තමයි ඉතින්. ඒකට ගිහිල්ලා මෙතන තියෙනවා exam information center කියලා. අන්න එකට ක්ලික් කරන්න. ඔයා මේ වෙබ්සයිට් එකේ account එකක් හදලා තියෙනවා නම් ඔයාලට මෙතන ID card number එක ගහලා ඇතුළත් වෙන්න පුළුවන්. නැත්නම් මෙතන එහා පැත්තේ තියෙන register කියලා මෙතන your name කියන එකට ඔයාගේ නම දෙන්න. ඊළඟට ඔයාගේ national ID card number එක, මෙතෙන්ට ඔයාගේ වැඩ කරන phone number එකක් දෙන්න. එයි කියලා මම ඔයාලට කියන්නම්. මෙතන citizen කියලා තියලා register now කියන එකට ක්ලික් කරන්න. මට මේ විදිහට මෙතන account එකක් තියෙන නිසා මම මෙතෙන් login වෙනවා. මගේ ID card number එක මෙතෙන්ට type කරනවා. ඊට මෙතෙන් submit කරන්න ඕනේ ඊළඟට. ඊපස්වට මෙන්න මෙතනදී මෙන්න මේ වගේ interface එකක් එනවා. මේ interface එකට එන්නේ ඔයා කලින් දීපු phone number එකට මෙතන ඔයාට OTP code එකක් එනවා. මම මෙතන එහා පැත්තෙන් ඔයාලට ඒක වෙන්නන්න. ඔයාගේ phone එකට ආපු OTP code එක ඔයා මෙතෙන් type කරලා මෙතන login to your account කියන එක click කරන්න. නම් වැටේ welcome කියලා ඒක okay කරන්න. okay කරලා පස්සේ ඔයාලට මෙන්න මේ interface එකේ මෙතෙන් බලා ගන්න පුළුවන්. පළවෙනි එක ඔයාලට research sheet එක download කරගන්න. ඊට පස්සේ ඔයා යන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඔයාලට මෙතන සිංහල එක අරගෙන මෙන්න මේ පොඩ්ඩක් කියවලා බලන්න පුළුවන් මොකද විස්තර ටික ඔක්කොම. මෙතන තියෙනවා පෙනී සිටපු සිසුන් ගන්න. ඊට පස්සේ පෞද්ගලික ශිෂ්‍යයන් ගන්න, ඉස්කෝල ශිෂ්‍යයන් ගන්නට. ඊට පස්සේ ප්‍රතිඵල අවශ්‍ය වූ කට්ටියගේ විස්තර ටික ඒක කොට ඕන කියලා බලන්න පුළුවන්. නැත්නම් අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න මේක නෙමෙයි. මෙතන අපි ආපස්සට ගිහිල්ලා අපි රිසර්ච් ෂීට් එක ඩවුන්ලෝඩ් කරන තැනකට යමු. මේ කැන්සල් කරා. මෙන්න මෙතන next කියනක බලන්න. next කියලා පස්සේ ඔන්න මෙතන තියෙනවා මේ තියෙන වගේ රිසර්ච් ෂීට් එක. මෙන්න මෙතන වගේ බලන්න පුළුවන් රිසර්ච් එක හයිද කියලා ඒ ටික ඔක්කොම විස්තර ටික බලන්න. නම ගම ඒ ටික ඔක්කොම විස්තර බලන්න. මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයා ක්ලික් කරන්න ඕනේ ඊළඟට. ඩවුන්ලෝඩ් කියලා ක්ලික් කරලා පස්සේ ඔයාට ඊළඟට එන ඉන්ටර්ෆේස් එක මෙන්න මේක. මේ දෙන වගේ රිසර්ච් ෂීට් එක. අන්න ඒක ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් දැන්. ඔයාට මෙතනදී මේක ඩවුන්ලෝඩ් කරගෙන මොකක්ද ප්‍රශ්නයක් ආවොත් මෙන්න මෙතෙන් යාළුව contact කරගන්න පුළුවන්. මෙයාලගේ email එක, address එක, වගේ මෙයාලගේ phone number, fax number ඒ ටික ඔක්කොම තියෙනවා මෙතන. ඒ ටිකෙන් ඔයාට මොකක්ද ප්‍රශ්නයක් වුණොත් කතා කරලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතේ වෙනම ප්‍රශ්නයක් වුණොත් මේක load වුනේ නැත්නම් ඔයා OTP code එක දෙද්දී මතක් කරලා දෙන්න ඕන ඔයාගේ වැඩ කරන phone number එක. නැත්නම් ඔයාට OTP එක එද්දී ඒකේ ප්‍රශ්නයක් වෙනවා. ඔයාට මෙතේදී මේ වීඩියෝ එක ගැන හිතෙන දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාට සුබ දවසක් වේවා.